සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකාය 4 වෙනි කොටස වන සලායතන වර්ගයේ සලායතන සංයුක්තයට අයත් සප්පාය සුත්තං උපකාරී වන දේ ගැන වදාළ දෙසුම. පින්වත් මහණෙනි, ඒ අමා නිවන පිණිස උපකාරී වන ප්‍රතිපදාව මා ඔබට දේශනා කරන්නටයි යන්නේ. එය සවන් යොමා අසන්න, මනාකොට නුවණින් මෙනෙහි කරන්න මා කියා දෙන්නම්. පින්වත් මහණෙනි, ඒ අමා නිවන පිණිස උපකාරී වන ප්‍රතිපදාව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ඇස අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. රූප අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. ඇසේ විඥානය අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. ඇසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා දුක් වේවා දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව කන අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. කනට ඇසෙන ශබ්ද අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. කනේ විඥානය අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. කනේ ස්පර්ශය අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. කනේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා දුක් වේවා දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. නාසය අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. නාසයේ විඥානය අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. නාසයේ ස්පර්ශය අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. නාසයේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා දුක් වේවා දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. දිව අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. දිවට දැනෙන රස අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. දිවේ විඥානය අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. දිවේ ස්පර්ශය අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා දුක් වේවා දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. කය අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. කයට දැනෙන පහස අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. කයේ විඥානය අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. කයේ ස්පර්ශය අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. කයේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා දුක් වේවා දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. මනස අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. මනසට අරමුණු වන දේ අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. මනසේ විඥානය අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. මනසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා දුක් වේවා දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍ය වශයෙන්ුයි දකින්නේ. පින්වත් මහණෙනි, ඒ අමා නිවන පිණිස උපකාරී වන ප්‍රතිපදාව යනු මෙයයි. සාදු සාදු සාදු. සප්පාය සූත්‍රය නිමා විය.